ඔය ජෝඩුව ඒ කියන්නේ ඔව් ජෝඩුවක් තමයි. අන්න අරය ගෑනු සතා මෙයා පිරිමි සතා. මෙම සර්පයින් මා විසින් හසුරුවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නරඹන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. මාත්‍ය ගෝවා බලනවා නිතරම. හරි. ඒ බලන ඉඳ තමයි සත්තු ගොඩක් බේරුණා හින්දා. මේ රොස්සිය හොඳටම පායනවා. පායනවා ඒක තමයි පොටක් ඉක්ු වෙන්නේ. මෙතන ඉන්න ඕන බහින්ද ඈ. මේ දාන්න නේද? තමාරුවෙන් දින්නේ නෑනේ. ඊයේ ඉඳලා ඉන්නේ. එක්කෙනයි. දෙන්නෙක් ඉන්නවා. අරයද? ඔමින් නෑ චූටි කන්නේ තව ලොකු එකක් ඉන්නවා. වතුර යට ගිහින් තියෙනවා. හරියදී බරි. ඔව් වතුර යට යනවා ආය උඩට එනවා. අතර නම් ඉන්නේ ටික ඒකෙක් නෙමෙයි. ටිකද දිය බරි. මහත්තයා මෙතන එකෙක් හිටියේ යට ඉන්නේ ගොඩක්. හරින්. මම අතරින් යටට යනවා. වගාලින් වල ඕක තමයි ස්වභාවය. බෑම උස්සලා තියෙනවනේ. ඔව්. මම බඳිනකොට මේ අඩුම උඩට අඩි 4ක්වත් වෙන්න උස්සන්න ඕනේ. නැත්තම් සත්තු වැටෙනවා මේ ඊටත් වඩා ළමෙක් වුණත් වැටෙන්න පුළුවන්. ඔය මේ ජෝඩුව ඒ කියන්නේ ඔව් ජෝඩුවක් තමයි. අන්න අරය ගෑනු සතා මෙයා පිරිමි සතා. අර ගමු නේද? ඔගොල්ලෝ චූට්ටක් එහාට වෙලා ඉන්න. ටිකිරිත් ගන්නවද? යා මොහේ හිටපුවා වයි වතුරේ ආයි. මලන් ජර නේ මම ලොක් කරන එකකින් ගන්නව නේද? ඒක තමයි. පාත් විලා ගන්න ඕන. ඔන්න දැන් මෙන්න මේ වගේ උපකරණ වල වටිනාකම හොඳටම දැනෙන වෙලාව. මැත්තයින් කොච්චර දුක් වෙනවද? ඔව්. දැන් පාත් වල තියාව ගන්න පුළුවන්. එම්බත් වෙලා ඉන්නේ. එම්බත් වෙලා ඉන්නේ. ඔව්. සුදු පාට වෙලා ඉන්නේ වතුරට පැගිලා. පාවේ හිටි. ඔව්. ඉක්කොනක කියන්නේ ඉතින් ආයේ උග්‍ර විස සර්පෙක් නේ. ඔව් ඉතින් නේ. පවුනේ නම් මේ මම කියලා මේව කරගත්තේ නැත්නම් ඉතින් මේ කච්චර ගන්න කියන්නේ නැහැ මරලා හරි දානවනේ. ඒක තමයි. මං ඊට පස්සේ මෙහෙම එක්කෙනෙක් ඉන්නවා මම දන්නවා. අරගෙන මේ යන්න වෙන්නේ මෙහි දාලා බැරි වෙන්නේ. බෑ අයියා. ඊයේ ඉඳලා ඉතින් පීනනවනේ. සුදු වෙලා ඉන්නේ. අමාරුවෙන් අල්ලගෙන ඉන්නේ මේ යස් යන. උපකරණේ ප්‍රමාණයට ගැඹුරින්ද හොඳයි. නැත්තම් ඇතුළට තිබ්බනම් අමාරුයි. උඩට වැඩුණු සත්තු දෙන්න. ඔව් ඔව්. දෙන්නම ඉන්නවා අඩි 4මාරක් විතර වගේ. තාම උග්‍ර විස සර්පය. ඕනේ නෝ. මගේ ඉඩම හිටියා මම මරන්න දෙන්න තියෙනද අපේ ගහේ හොරෙන් මරනවා. ඒක තමයි. මේ ලයිට් නම් මේ ළඟදී යල්ලලා දැම්මා එළියට. ඒ වාඩි හිටපු ණය තමයි ඇල්ලුවේ සානික මාව. එයා ඔළුවට ලියත් කියලා ඉවරලා ඔළුවෙන් මල්ල ගන්නවා. අල්ල ගන්න. හරි අපි මෙයාවත් මේකටම දාගන්න. ඔය උරේ ඇතුලේ ඉඳලා හානියක් කරන්න බැයිද කකුලකටවත් පේන්නේ නැහැ මේකට දාගෙන වහගත්තාම පේන්නේ. අහුනොත් පිටින් හපන්න
අල්ලනවා. ඔව් එහෙම අල්ලනවා. එහෙම ඇල්ලුවත් ඉතින් විෂ දල දෙක කොහොමද මේකෙන් එළියට එනවනේ. බයි. ඒත් ඉතින් ඇඟේ වැදුනොත් එහෙම විෂ ඇඟට යනවා. යනවා නේද? ඔව් ඒ හානියම තමයි. ඔය වීඩියෝ බලලා මේ නාගමාවිලේ වහලේ ඉඳලා දවස් දෙකක් මම බේරගත්තා. කට්ටිය කෑ ගහනවා මේක උග්‍ර විස කියලා. මම ඉතින් බල්ලා తీරේද මං කිව්වා නෑ මෙයා නාගමාවිලා මේ විස නෑ කියලා. ඕන් ගිහිල්ලා දැම්මා. අපිට හානි කරන්නේ නෑ නේද? ඔව් එයා එතකොට මේ රදනේ කිව්ව. උඹට වැඩිම සත්තු දෙන්නේ බරයිනේ? ගොඩාක් ස්තුතියි. කතා කරලා කිව්වද? ඇත්තට මේ සත්තු දෙන්න මේ තවත් දින කීපයක් හිටියනම් මෙහෙම මැරෙනවා. මැරෙනවා. ඊට පස්සේ මේකේ වතුර පරිහරණය කරන්නත් බැරුව එනවා. මොකද ගඳයිනේ. ගඳයි. ඔව්. ඉතින් යාව දෙන්නම රක්ෂිතේටම ගිහලා නිදහස් කරන්න. ඒ උනාට පොඩ අඩපණ වෙලා ඉන්නේ. මේ වගේ අනාරක්ෂිත ලිං වලට වඩා සුදුසුයි පොඩි අතු තියෙන දරලීයක් පහලට එල්ලෙන්න දාන්න. වතුර මට්ටමට. ඔව්. ලණුගෙන් ගැට ගහලා. අන්න හරි මේක ගැට ගහලා පහලට දාන්න. හදිස්සිය හරි සතෙක් වැටුණොත් ඒක දිගේ යා ගොඩ වෙලා යනවා නැත්නම් දන්නේම නැතුව මැරෙනවා වතුර පෙවිලා. මේ විනාඩි 5ක් ඉන්නකො මේ දවස්වල රත්තරන් ටිකක් ගේන්න ඇරියා. රත්තරන් ටික. පෙට්‍රල් බෝතල් දෙකක් ගේන්න ඇරියා. පුතා ගියා ගෙදර තියෙනවා මම අරන් එන්න කිව්වා. එහෙමද? ඔව්. රත්තරන් වගේ නේද? ඔව් ඒක තමයි දැන් අපි මේ සෙට් එකෙන් ගහගන්න කියලා බැලුවා මේ තඹුත් එකම නැහැ. තලාවේ නැහැ. මේ පොලිමත් තිබ්බා අපේ ගෙවල් කිට්ටු එකේ. මං මේ පැයකට වඩා ඉන්න වෙනවා පොලිමේ. අපි thank you දෙන්න නෑ වගේ. හරි එහෙනම් ගිහලා එන්න. අනේ හොයාගන්න බෑ නම්බර එක. මට මේ මම සර්පේ කයින් කරන් දැවිලා ඉන්නේ. පොට්ටක් බලන්නකෝ එනවා ගන්න. ගොඩක් ස්තුතියි ඈ. ගොඩාක් පින් ඔය කට්ටියට ඔය කරන සේවයට. එහෙනම් අපි ගිහින් එන්න. හොඳයි හොඳයි. මගේ කිව්වා මේ දෙන්න ජෝඩු එකට ඇවිල්ලා තමයි වැටෙන්න ඇති කියලා ඔය. ඔව් ඒක තමයි. දැන් මෙයාවත් මේ දීගෙන යන්න වෙනවා. දැන් සාවස්තපුරට ආපු එකේ පන්තුලගමට යන්න ළඟයි. ළඟයිනේ. ඔව් ඒ නිසා ඇයි පන්ලුකම අතර මේ දෙක පිටක එහා පැත්තේ